welcome back to my channel. ඉතින් ඔන්න දවස් දෙකක් එකට අරන් ආවේ අද. ඉතින් ඔන්න උදේම කොල කැඳ එකක් බීලා ඉක්මනට ලෑස්ති වුණා පොඩි ගමනක් යන්න. දැන් මම ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඊට පස්සේ ලෑස්තිලා ඉක්මනට පාරට ගිහිල්ලා බස් එකකට නැග්ගා. බස් එකේ ඉතින් නැගලා දැන් මේ යනවා. අද මේ යන්නේ ඇඳුම් වගයක් ගන්න ඇඳුම් වගයක් කොට ඇඳුම් මහන්න රෙදි වගයක් ගන්න යන්නේ. ඉතින් මෙන්න මේකට තමයි අපි යන්නේ. ඒකේ ලස්සන රෙදි තියෙනවනේ. අද ගොඩක් කට්ටිය හිටිය අපිට ඇඳුම් ගන්න වෙලා ගියා රෙදි ගන්න මේ මොකද ඒකේ වැඩ කරන අය ගොඩක් නැහැ. ඉතින් ඇවිල්ලා අයිස්ක්‍රීම් එකේ ටවුන් එකට ඇවිත් එහෙම ගෙදර ආවා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා බත් කාලා නාල චුට්ටක් නිදාගත්තා. නිදාගෙන හරිනකොට මෙන්න මෙහෙම වහිනවා. හැබැයි මං කැමති එහෙම අර වැහල මිහිදුම වගේ වැටෙනවනේ. ඒ නිසා ඔය මම පෙන්නන්නේ අපේ අලගැටි පෙර ගහේ ගොඩක් ගෙඩි හැදිලා. ඊට පස්සේ ඉතින් මෙන්න තේ එකක් බුවා. දැන් ඉතින් මේ දෙවනි දවස. හොඳ බලන්නකෝ උදේ පාන්දර ලස්සන ඉරව්ව වැටිගෙන එනකොට අද ඉතින් උදෙන්ම මේ අද යන්න හදන්නේ නම් අපේ අයියලාගේ ෂොප් එකට. අද පොඩක් උදේ වරුව ෂොප් එකේ තමයි ඉන්නේ. බලන්නකො ලස්සනයි නේද? උදේට නම් ලස්සනයි. හැබැයි මේ දවස්වල හැබැයි දවල්ට නම් රස්නේ වැඩි වගේ. ඉතින් ඔන්නගත් නෝලා ඊට අපි අයියා එනකන් හිටියා. ඉතින් මෙතනට වෙලා පාර ළඟට වෙලා මේ ඉන්නේ අපේ නංගිමා. ඊට පස්සේ ඉතින් අයියාව අපිව එක්කන් යන්න. දැන් මේ අපි යන ගමන් ඉන්නේ. ඉතින් ෂොප් එකට ගිහිල්ලා ඒක පොඩක් අතු ගාලා එහෙම අපි හිටියා මේ තියෙන ෂොප් එක. ඒ ඉන්න ගමන් මගේ චූටි වැඩක් මං කරා. මම මේ දවස්වල පොඩි වැඩක් කරන ගමන් තමයි ඉන්නේ. බලන්නකො ඉතින් මම මේ මොකද්ද හදන්නේ කියලා. මං ඔයාලට පෙන්නන්නම්කෝ මං හදන්නේ මොකද්ද කියලා. මම මේ පළවෙනි වතාවට තමයි මේ පොඩක් මේක අත්හදා බලන්න හදන්නේ. දැන් ඉතින් මේ අපේ දෙන්න උණුන් රෝස්ට් එකක් කරන්න තමයි හදන්නේ. ඉතින් ඒකත් කාලා දැන් එන්න අපි මීගේ සෙල්ලම් බලන්න. මෙයා තමයි මීග්. මේ මං හිතන්නේ මේ ගියාත් මේ පුටුව අයිතිකාරයා තමයි මෙයා. ඒ නිසා මේ පුටුව අතාරින්නෙම නැහැ. අපිත් එක්ක ඉතින් ඔහම සෙල්ලම් කර හිටියා මෙයා. දැන් බලන්න මම මොනවද හැදුවේ කියලා. මම එන්න මේ ලස්සන මල් දෙක තමයි හැදුවේ. ඔයාලත් ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊට පස්සේ ඉතින් අපි බෝන්දි කෑවා. ඔයත් බෝන්දි ලව්ව කෙනෙක්ද? දැන් ඉතින් මේ ආපහු ගෙදර යන ගමන් ඉන්නේ දවල්. ඉතින් ගෙදර ගිහිල්ලා නාල කාලා එහෙම නිදාගත්ත චුට්ටක් ඔළුවේ හැක්කම හැදෙන්න තිබ්බේ අවුව සැරෙන නිසා මේ දවස්වල නිතරම ඔළුවේ හැක්කම හැදෙනවා. ඉතින් නැගිටිනකොට මෙන්න මේ වගේ වැහිබර කාලගුණයක් එක්ක තමයි අහස තිබුණේ. ඊට පස්සේ ඉතින් රැට උයන්න පටන් ගත්තා. අපේ ගෙදර බිත්තර තම්බල කන්නත් ළමෙක් ඉන්නවා. ඉතින් එයාට තමයි මම මේ බිත්තරයක් ඔම්ලට් දාලා දෙන්න හදන්නේ.
ඔය වෙලාවේ මගේ අතේ තිබ්බ වතුර ටික වැල තෙල් ටික සට ගාලා පිපුරුවා. දැන් ඉතින් මේ ඒකත් හරි කෑලි මිරිස් චුට්ටක් දාලා ලුණු චුට්ටක් දාලා තමයි මං හදලා දුන්නේ. එයා එහෙම කන්න කැමතියි. ඒ කවුද කිව්වොත් ඉතින් අපේ නංගි තමයි. ඊට පස්සේ ඉතින් අපිට බිත්තර ටික තම්බ ගත්තා. බිත්තර ටිකක් තම්බලා තියලා ඊට පස්සේ අපේ ඇදලා රැට වැටගොළු තමයි අම්මා හදමු කිව්වේ. ඉතින් ඒ නිසා මම වැටගොළු ටික මෙන්න මෙහෙම ධාරයක් වගේ තියෙන අන්න එක මම සූරනවා. ඒක සූරලා තමයි වැටගොළු හදන්නේ. ඉතින් මං ඒ ටිකත් කරලා දීලා ඒක ලෑස්ති කරලා තිබ්බ. හැබැයි අන්තිමට අම්මා තමයි ඉන්නේ. අපේ අම්මට ඉතින් හොඳට රහට උයන්න පුළුවන්. උයලා ඉවර වෙලා ඉතින් රැට මෙන්න මෙහෙම කෑවා. කාලා ඉතින් නිදාගත්තා. එහෙනම් අදට ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න හැමෝම.